අද පළවන දේව ප්‍රකාශනය පිළිඹු කරන්නේ ශුද්ධෝ පාවුලතුමා ක්‍රිස්තුස් වහන්සේ හමුවීම අත්දැකීම ලැබුවායින් පසු ශුද්ධෝ පාවුලතුමා දෙවිඳුන් සමග ස්ථීර සම්බන්ධතා ඇති විය. එවිට එම සම්බන්ධතා වැඩි වර්ධනය වූ විට ශුද්ධාත්මයන්ගේ ආශිර්වාදය ලැබුණා. ඉන්පසු ශුද්ධෝ පාවුලතුමා දූතම් කාර්යය පටන් ගත්තා. අද මේ ඉතා සුවිශේෂ පාඨයකි. එනම් විශේෂයෙන්ම අද වත්මන් සමාජයේ නරක දේවල් වලට ඇබ්බැහි වීම වලට ලක් වූ සෑම කෙනෙක්ම දෙවිඳුගේ ආදරයට එරෙහි වුවත් දෙවිඳු කවදාවත් උන්වහන්සේගේ පිරිසිදු නොකළ ආදරය කවදාවත් එම පුද්ගලයන්ව අතර නැති වෙන්නේ නැහැ. මොකද ඔවුන්ව තමයි දෙවිඳුන් කාර්යයට යොමු කරන අය වන්නේ. එම පුද්ගලයන් විතරද? නැහැ. හැම අයෙක්ම. හැබැයි නරක දේවල් වලින් ඈත් වූ කෙනෙක් තව ඔවුන් වගේ පිරිස තේරුම්ගෙන එම පිරිස දෙවිඳු වෙත කරා යවනවා. එනම් කෙනෙක්ගේ දුක දැනෙන්නේ එම පුද්ගලයාට එම දුක තිබුණත් විතරයි. ඒ වගේම දොස්තර අවශ්‍ය කාටද? ලෙඩුන්ට නේද? එසේ දුක ඇති ඇයට සනසන් දෙවිඳු කරා ගිය පුද්ගලයන් විය යුතුය. දෙවන ප්‍රකාශනයේ කියවී යන්නේ ලෞකික හා දෙවිඳු සමග සම්බන්ධතාව ගැටුමයි. අප දෙවිඳු තෝරගත්තොත් අපට ලෞකික සැප සම්පත්තා මිනිසු සම්බන්ධතා නැති වෙන්න පුළුවන්. ඔවුන් ඔබව කොන් කරයි. හැබැයි දෙවිඳුට ප්‍රසන්න වේ. අද මං අහනවා ඔබගෙන් ඔබ ලෞකික දේවල් වලටද දෙවිඳුට ප්‍රශංස ඉන්නේ කැමතිද කියලා. ලෞකික නම් අතුලාන්ත අධ්‍යාත්මික සාමය නැතුවේ. හැබැයි දෙවිඳු සම්බන්ධතා වර්ධනය වුවොත් කරදරෙයි. ඉන්පසු සදාතක ජීවිතය දිනා ගනි. ඔබට ජේසු පිහිටයි.